රථගාලක යතුරු පැදි ත්‍රීරෝද රථ මෝටර රථ නවතා ඇත. නවතා ඇති වාහනවල රෝද ගණන 27කි. නවතා ඇති වැඩිම වාහන ගණන කීයද? ඒ කියන්නේ දුවේපතේ මේ ගැටලුවේ රථගාලේ මේ වාහන වර්ග තුන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. යතුරු පැදි ත්‍රීරෝද රථ සහ මෝටර රථ තියෙන්නත් ඕනේ. රෝදවල එකතුව 27 වෙන්නත් ඕනේ. ඒත් එක්කම මේ රථගාලේ නවත්තන්න පුළුවන් වැඩිම වාහන ගණන කීයද කියලා අහන්නේ. එතකොට දැන් මේ වගේ ගැටලුවක් දුන්නාම මුලින්ම කරන්න ඕනේ වාහනවල නම් ටික ලියා ගන්නවා. යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර රථ කියලා ලියනවා. ඊට පස්සේ දැන් මේ හැම වාහන වර්ගෙම එකක්වත් තියෙන්න ඕන නිසා මම යතුරු පැදි එකක්, ත්‍රිරෝද රථ එකක්, මෝටර රථ එකක් තියෙනවා කියලා හිතනවා. දැන් පුතේ යතුරු පැදි එකක් තියෙනවා නම් යතුරු පැදි රෝද එකක් කියන්නේ 2යි, ත්‍රිරෝද රථ එකක් කියන්නේ රෝද 3යි, මෝටර රථ එකක් කියන්නේ රෝද 4යි. ඊට පස්සේ මම ඒ ඉලක්කම් ටික එකතු කරනවා. 2 3 4 කියන ඉලක්කම් ටික එකතු කරනවා. 2යි 3යි 5යි 5යි 4යි 9. කියන්නේ එකතු වෙනවා 9ක්. ඊට පස්සේ අර එකතුව තිබ්බ 27න් 9ක් මං අඩු කරනවා. 27න් 9ක් ගියාම 18යි. දැන් අපිට වැඩිම වාහන ගාන අහන නිසා අපි හිතනවා රෝද සංඛ්‍යාව අඩු වාහන වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ යතුරු පැදි වැඩිපුර තියෙනවා කියලා හිතනවා. ඒ නිසා මං 18 යතුරු පැදි රෝද ගණන 2යි 18 දෙකෙන් බෙදපුවහම 9යි. එතකොට තවත් යතුරු පැදි 9ක් තියෙනවා කියලා හිතනවා. එතකොට ඒ 9 මං යතුරු පැදි යටින් ලියා ගන්නවා. එතකොට ඔක්කොම යතුරු පැදි 10යි. ත්‍රිරෝද රථ 1යි. මෝටර රථ 1යි. එතකොට පුතේ ටික එකතු වෙච්චාම 10යි 1යි 11යි 11යි 1යි 12යි. එහෙනම් රෝද 27ක් තියන්නත් ඕනේ. වැඩිම වාහන ගණනක් එන්නත් ඕනේ. එතකොට වැඩිම වාහන ගණන වෙන්නේ 12.